අයිබෝන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසත් ප්‍රවෘත්තීන් ගණනාවක් එකතු වුණු දවසක්. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවලදී මගතොටේදී බදුල්ලේදී හැමතැනම ප්‍රවෘත්තීන් ගණනාවක් එකතු වුණු දවසක් බවටයි පත් වුණේ. ප්‍රවෘත්තීන් බලන්නට අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකින්. ආරම්භය අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මංගල උත්සව වලට ලබා දෙනවා කියලා අහලා තියෙනවද ඔබ? ඔබට අහන්න වෙනවා. ඔබට දැන් ඒ ගැන දකින්න ලැබෙනවා. ක්‍රිකට් නැති සූර්ය වැවට මංගල උත්සව චාමර සම්පත් වාර්තා කරන්නේ. ශාලාවක් දිනකට රුපියල් 10,000යි. හම්බන්තොට සූර්ය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ මංගල උත්සව සඳහා කුලියට ලබා දෙන බවත් ඒ සඳහා දිනකට රුපියල් 10,000ක කුලිය මුදලක් අය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය ජයශ්‍රී ජයසේකර මහතා සඳහන් කරනවා. එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පවත්වන ආයතනයක් බවට පත් කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත් ක්‍රීඩාංගණයේ වසා නොදමන අතර එය ප්‍රකෘති තත්ත්වයකට පත් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒකම තවදුරටත් කියනවා එමෙන්ම සූර්යවැව ක්‍රීඩාංගණයේ පීඨා ඇති ප්‍රදේශයේ ක්‍රීඩකයන්ගේ නවාතැන් පාසුව පිණිස හෝටල් පද්ධතියක් නොමැති බවත් එවැන්නක් ඉදිකිරීම සුදුසුයයි අගමැතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. සූර්යවැව පිළිබඳවයි කතා කරන්නේ 2020 ආසියානු කුසලානය 2020 ලෝක කුසලානය එලිපත්තේ තියාගෙන අපේ රටේ හදපු ක්‍රීඩාංගණයක් ගැන කතා කරනවා. කතා කරන්නේ ක්‍රීඩාංගණය මංගල උත්සව වලට දෙනවා කියලයි. ක්‍රිකට් නැති සූර්යවැවට මංගල උත්සව ශාලාවක් දිනකට 10,000යි. අන්න වෙඩින් එක ගන්නවා නම් යන්න සූර්යවැවට. ඊළඟට ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් සරත් ෆොන්සේකා මහතා පත්කල මන්ත්‍රී බවට පත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා. පරාජයට පත් වෙනවා. මුළු රටෙන්ම 20,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පමණයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ලබා ගන්නේ. ඒ අතරතුරේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ව තරඟ කරමු කියලා මහා මැතිවරණ කාලේ සඳහන් කරනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණත් සමග ඒකාබද්ධ වෙලා පාර්ලිමේන්තු යනවා. දැන් ඇමති ධූරයක්. මොකක්ද ලැබෙන ඇමති ධූරය? හැම පත්තරයක්ම වාගේ මේ ගැන අද ඉංගිය දීලා තිනවා. එකම කතාවයි හැම පත්තරෙම කියන්නේ. එහෙමනම් එය ලැබෙන අමාත්‍ය ධූරය වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. සරත් ෆොන්සේකාගේ අමාත්‍ය ධූරය ගැන මෙන්න ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය. සරත් ෆොන්සේකා කැබිනට් ඇමති අංජුල මහීක වාර්තා කරන්නේ. මධ්‍යම උතුරු මැද ඌව පළාත් තුනේ සංවර්ධනය බාර දෙයි. එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයට පත් කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අනුමැතියෙන් සරත් ෆොන්සේකා මහතාට මෙම අමාත්‍ය ධූරය පිරිනැමි. හරි නේද? අමාත්‍ය ධූරය මධ්‍යම උතුරු මැද ඌව පළාත් තුනේ සංවර්ධනය බාර දෙයි. රණවීර සුබසාධක අමාත්‍ය ධූරයක් ඔය වගේ කතා කීපයකුත් පහුගිය දවස්වල කියවුණා. ඒ අතරේ මෙන්න මෙහෙමත් ලියනවා. එක්සත් ජාතික පක්ෂ රජයේ සමයේ පැවති මහවැලි සංවර්ධන අධිකාරියමෙන් පූර්ණ බලති අධිකාරියක් නව අමාත්‍ය ධූරය යටතේ ස්ථාපිත කිරීමට යෝජිතයිලු. දැන් ඔබත් එක්ක ඊයේ පාර්ලිමේන්තුව පැත්තට යන්නටයි සූදානම් වෙන්නේ. ඉඩ්කා ගැන ඊයේ ගොඩක් කතා කළා. දිවයින අද ප්‍රධාන ශීර්ෂ පාඨයට ගේනවා. වසර මැදදී ඉඩ්කා අත්සන් කරනවා. අගමැති මැති සභාවේදී කියන්නේ අජිත් තලහකොන් සමගින් අකිත පෙරේරා ලියන්නේ. ඉන්දීය දූත පිරිසක් 4 වෙනිදා එනවා. ඉඩ්කා ගිවිසුම මෙම වසර මැදදී අත්සන් කරන බවද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මාර්තු 4 වෙනිදා ඉන්දීය දූත පිරිසක් මේ රටට පැමිණෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. බොහෝ වාද විවාද මත වුණා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ වාද විවාද අතරතුර තමයි මේ පිළිබඳව කතා කරන්න පටන් ගන්නේ. ඒකම අපි ලංකාදීප පත්තරේ පැත්තට යනවා. මේ ගැන තවදුරටත් මොනවද අගමැතිතුමා කිව්වේ කියලා දීර්ඝ වේලාවක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත වුණා. අපි තවදුරටත් උපුටා ගනිමු ශීර්ෂ පාඨ. ඉන්දියාව සමග ගිවිසුම අනුව විදේශිකයන්ට මෙරට රැකියා බෑ. අගමැති මැති සභාවේදී කියයි ආරියරත්න රණබාහු සුජිත් හේවාජෝලිගේ සමගින් වාර්තා කරනවා.
ඕනෑම හනුමෙකුට නටන්න නිදහස තිබුණාට රට ගිනි තියන්න ඉඩ නැහැ. අගමැති මැතිසභයේදී එහෙමයි කියලා තියෙන්නේ. ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම නිසා කිසිම අවස්ථාවක කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ රැකියා අවස්ථා අයිමි කරමින් මෙරට රැකියාවක යෙදීමට අවකාශ සැලසෙන්නේ නැතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා. හනුමගේ කතාවකුත් කිව්වා ඕනෑම හනුමෙකුට වන්නම් නටන්න අද රටේ නිදහස ඇතත් හනුමලාට රට ගිනි තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලයි අග්‍රාමාත්‍යරයා කියලා තිබුණේ. ඒ අතරේදී ඔබ දන්නව නේද අර ගිලන් රථ සේවාවක් ආරම්භ කළා තියෙනවා. ඉන්දියාවේ මැදිහත් වීම ඇවිල්ලා තියෙනවා. ඊයේ පත්තරත් වාර්තා කරලා තිබුණා. ඉත්කා එන්න කලින් ඉන්දියාව වැඩ අල්ලයි කියලා තවත් අංගවල තිබුණා. ඔබට මතක ඇති අර සංචාරක වීසා මත පැමිණෙන අය ත්‍රිරෝද රථ සේවාවන් පටන් අරගෙන තිනවා කියලා. ඔයගේ කතා ගොඩක් යද්දී ඊයේ පාර්ලිමේන්තුවටත් ගියා අර ගිලන් රථ සේවාව. එතනින් එහා එළියට ඇවිල්ලා මාධ්‍ය හමුවලටත් ආවා එම ගිලන් රථ සේවාව. අපි ශිෂ්‍ය පාඨ දෙකක් උපුටා ගන්නවා මේ ලංකාදීපේ. රජයේ කුමන යෝජනාවක් ගෙනාවත් අගමුල නොසයා විරුද්ධ වීම ඒකාබද්ධ විපක්ෂයේ පුරුද්දක් කරගෙන නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා කියන්නේ ලියන්නේ ඩයනා උද්‍යාංගනී. එහෙම කියන නියෝජ්‍ය අමාත්‍යරයා මෙන්න මෙහෙමත් කියනවා. ඉන්දීය චිත්‍රපට වැළඳ ගන්නවා ගිලන් රථ සේවයට අම්මෝ කියනවා. ඉන්දිය චිත්‍රපට වැළඳ ගන්නවලු ගිලන් රථ සේවයට අම්මෝ කියනවලු. අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යරයා එහෙම කියද්දී වෛද්‍ය සංගමේ ජනාධිපතිතුමාට දැනුවත් කිරීමක් කරනවා ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ගිලන් රථ සේවය සම්බන්ධයෙන්. හදිසි ගිලන් රථ සේවාව දේශීය යාන්ත්‍රණයකින්ම කළ යුතුයි. වෛද්‍ය සංගමේ ජනපතිට දන්වන්නේ. ජයසූරිය උඩුකුඹුරයි වාර්තා කරන්නේ. හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කරන්නේ නම් එය දේශීය යාන්ත්‍රණයකින් පමණක්ම කළ යුතුයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබෙනවා. ඔවුන් කියන්නේ හදිසි ගිලන් රථ සේවාවක් කරනවා නම් ඒක දේශීය යාන්ත්‍රණයකින්ම කරන්න කියලා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ප්‍රශ්න නැගුණු ආකාරයක් දක්නට ලැබුණා. ඇයි දේශීය යාන්ත්‍රණයකින් දේශීය කෙනෙක්ට කරන්න බෑ කියන කතාව. ඒකට අනිත් ආණ්ඩු පාර්ශ්වයේ පැත්තෙන් කිව්වේ එහෙම කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න කියලා. ගිලන් රථ සේවාව දැඩි ලෙස ඊයේ ප්‍රවෘත්ති මාපු ආකාරයක් දක්නට ලැබුණා. දැන් යන්නේ ඒකාබද්ධ විපක්ෂයට ස්වාධීන වෙන්නට ඉඩ ලැබෙයිද නැද්ද කියලා දැන කියා ගන්න. ඊයේ පාර්ලිමේන්තුව තීරණාත්මක වුණේ එකක් ඒ කාරණාව නිසා. ඒත් ඊයේ දවසේදී අවසන් තීන්දුවකට එන්නට නොහැකි වුණා. ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීම් වලින් 90%ක් ඉටු කළා. කතානායක කියන්නේ ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ ලියන්නේ. ඒකම කියනවා ඉතිරි ඒවා ඉටු කරන්න බෑ නීති වලින් මගේ දෑත් බැඳලා. ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් වලට 90%ක් ඉටු කර ඇති අතර අනෙක් ඒවා ඉටු කිරීමට නොහැකි අයුරින් පාර්ලිමේන්තුවේ නීති රීති වලින් තම දෑත් බැඳ ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කරනවා. ඉතිරි ඒවා ඉටු කරන්න බෑ නීති වලින් මගේ දෑත් බැඳලා කියලයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරේදී අගමැතිතුමා මේ ගැන ඊයේ නැවත කතා කළා. ඒකාබද්ධ විපක්ෂයේ ගැටලුවට විසඳුම අද කියනවා. අගමැති කියන්නේ රුචිර දිලාන් සමගින් සුරේඛා නිල්මිනී වාර්තා කරන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවේ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීම පිළිබඳ ගැටලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගෙන අද පාර්ලිමේන්තුවට කියන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. ඔන්න කරුණු කාරණා පැන නැගුණු ආකාරය පිළිබඳවයි අපි කතා කළේ. ඒකාබද්ධ විපක්ෂයට ස්වාධීන වෙන්න ඉඩ ලැබෙයිද? එතකොට මේ සතියේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන වෙලාවේ ඒ ගැන තවදුරටත් තර්ක නැගෙයි. ඔවුන් කියලා තිබුණා එහෙම බැරි වුණොත් පාර්ලිමේන්තුවේ දිගටම කලබල ඇති වෙයි කියලා. අපි බලාගෙනමු මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවේ කතාව ගිය හැටි මෙන්න. ඒකාබද්ධ විපක්ෂයට කරුණක් ඔබතුමාටත් අගමැතිතුමාටත් ඉදිරිපත් කරා. ගරු අග්‍රාමාත්‍යතුමා අද දිනේට පෙර හෝ අද දිනේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා පියවරක් ඇති කිරීම මම හිතන්නේ ඒකයි අපේ එකඟතාවය. එය ඉටු වෙනවද නැද්ද කියන එක තමයි දැනගන්නට
අවශ්‍ය වන්නේ. සන්දානේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානය වන අපේ නිමල් සිරිපාල ඇමතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔබතුමන් ඔක්කොම සන්දානෙටයි තියෙන්නේ. සන්දානේ එක්ක වැඩ කරන්න ඕනේ. මෙතන 51ක් ඉන්නවා. සන්දානේ වෙන්න පුළුවන්. සන්දානේ බැරනම් ඕනේ එකක්. දැන් වාඩි වෙන්න මහන්සිනේ වාඩි වෙන්න. අලුත් ඡන්ද ක්‍රමය ගැන හිතනකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න සංඛ්‍යාව වැඩි කරන්න ඕනද නැද්ද කියලා ඒක ප්‍රශ්නයක් තියෙන කොහොමද කරන්නේ? අපිට පුළුවන් ඕන ඉංගලන්තේ සාමාන්‍යයෙන් 400ක් විතරයි ආසන තියෙන එක හිටගෙන ඉන්නවා. මම හිතන්නේ විරුද්ධ පක්ෂ මීට වඩා හොඳ උදාහරණ දීලා තියෙනවා. අපිට විරුද්ධත්වයක් නැහැ. අනික් අයට මෙතන පදිරු දාලා වාඩි වෙන්න ඉඩ දෙනවා. විහිළු කළ යුතු මාතෘකාවක් නෙවෙයි තිබෙන්නේ. ඔබතුමා මතු කරන තර්කයේ සන්දාහනය කියලා කියන එක නිවැරදි නෑ. සන්දාහනයේ හවුල්කාර දේශපාලන පක්ෂයේ නිවත් වෙලා විපක්ෂේ වාඩි වුණාම ඒ අයිතිය මීට පෙර පිළි අරන් තියෙනවා. ඔබතුමා කියන තර්කේ පොඩ්ඩක් හරි වළංගු වෙනවා නම් වළංගු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂීය කණ්ඩායමක් එහෙ ඉන්නවා මෙහෙ ඉන්නවයි කියන කාරණේට විතරයි. නෑ නේද? ඔබතුමා වාඩි වුණේ නෑ තාම. එහෙම වාඩි වෙලා නෑ. 23 ඉදිරිපත් කරන්න පුළුවන් පක්ෂ නායකතුමෙකුට පමණයි. කවුද පක්ෂ නායකයා ඔයගොල්ලෝගේ? කියන්නේ එකපත් විපක්ෂ නායකයා කවුද කියලා? කවුද නායකයා? නායකයෙක් නෑ. තමුන්නාදෙලාට නායකයෙක් නැති කොට විසුද්ධු දෙක කරන්න කොහොමද? වීලුව. වාඩි වෙන්න. සෝයිසම් මන්ත්‍රීතුමා වාඩි වෙන්න. සභා නායකතුමා කියවන වගන්ති අර්ථ නිරූපණය කරලා තියෙනවා මීට පෙර කතානායක පුටුවෙන් වෙන කෙනෙක් විපක්ෂයේ වෙන කෙනෙක්ට ඒ ප්‍රශ්නය අහන්න ඉඩ දිය හැක කියලා. මේ පාර්ලිමේන්තුව පිළිගන්නේ පක්ෂ නායකයෝ 5 දෙනයි. ඉතින් 6 වෙනි එක්කෙනා කවුද? තුමාට పూర్වයේ හිටපු කතානායකතුමන් විසින් පිළිගන්නු ලැබූ අපගේ 23.2 අයිතිය ඔබතුමා ප්‍රතික්ෂේප කරන්නේ අද ජනාධිපතිතුමා අගමැතිතුමයි කතා කරලා එතුමා කියයි මම සුව ප්‍රාර්ථනා කරනවා විඳ ගන්න පුළුවන් නැත්නම් මටත් මේක ඔළුව කැක්කුමා ආගමන්නේ ගමන්නේ ඒවට බේත් තියෙනවා ඒවට හිස කුටිච්චි තියෙනවා හරි හොඳයි ඔව් අපි සූදානම් අපේ ඉන්න 150ක් මෙතන ගණන් හිලව් කතා කරනවා ඒ පැත්තෙන් එහෙම කියද්දි මේ පැත්තෙන් තව එකක් කියනවා ඕකේ ඉවරයක් වෙන්නේ නැහැ ඕක තවදුරටත් පාර්ලිමේන්තුව රැස්වන වාරයක් ගානේ නැවත මතුවෙනවා ඒ අතරේ දිවයින පත්තරයේ මෙහෙම වාර්තා කරනවා දැන් මෛත්‍රී මහින්ද සමගි කරන්නට ගත්ත වෑයම් කොයිතරම්දනේ කපුකමේ ගිය අය ඔබට මතක ඇති ඒ සියල්ලම නිෂ්ප්‍රභා වුණා ඒ අතරතුරේදී මේ කතාව කුමක්ද මෛත්‍රී මහින්ද සමගි කිරීමට මහලේකම් ධූරයේ ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලයි සටහන චමින්ද සිල්වාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමගි කරවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයේ ඒකාබද්ධ විපක්ෂයට ලබා දිය යුතු බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයිනට ඊයේ සඳහන් කර තිබෙනවා ඔන්න කතාව මෛත්‍රී මහින්ද සමගි කිරීමට මහලේකම් ධූරයේ ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලයි කියලායි පත්තරේ වාර්තා කරන්නේ කෙටි විරාමයක් කරන් නැවත එන්නම්